Hello. 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 Good evening. වසන්තද කතා කරන්නේ. Good evening, Master. Oh, ඔව් විස වසන්ත ඔයා මේ employment agency එකක් කරනවද domestics ලා හොයලා දෙන? oh, Master. අනේ පොඩ්ඩක් විස්තර කියන්න. මගේ අපේ අම්මට ගෙදර පොඩ්ඩක් තියාගන්න කෙනෙක්ව දිගටම කොහෙද කොහොමද මහත්තයා ගෙදර තියෙන්නේ? රත්මලානේ ශ්‍රී ධර්මාරාම පාරේ. අම්මා විතරද ඉන්නේ? අම්මා විතරයි ඉන්නේ. අපි අම්මම ඉන්නවා උඩ. අක්කත් එක්කමත් ඉන්නේ. අම්මා පොඩ්ඩක් මේ මොනවත් අම්මගේ මේ අමාරුකම නැහැ. අම්මට බෙහෙත් ටික අමතක වෙන එක විතරයි දැන්ට තියෙන අමාරුකම. මේ ඊටසු උයාගෙන කරගෙන ඉන්න ඒ දෙන්නට විතරයි. හා හා. කෙනෙක් ඔව් එච්චරයි. ගෙදර ඔක්කොම මහත්තයා කී දෙනෙක් ඉන්නේ? අම්මා විතරද? ගෙදර අම්මා විතරයි ඉන්නේ. අපි හිටියට ගෙදර නැවතිලා ඉන්නේ අම්මා විතරයි. හා හා. උඩ හරි? තට්ටුවේ, ඒ කියන්නේ උඩ තට්ටුවේ ඔව් අක්කලා නෑ නෑ ඒ කියන්නේ ගෙවල් නෑ නේ. මම ඉන්නවා මගේ ෆැමිලි එකයි. ඊට පස්සේ අක්කත් එකම වත්තේ ඉන්නේ. අපිට බලා ගන්න ඕනේ අම්මා විතරයි. අම්මා ඉන්නේ තනි තට්ටුවේ ගෙදර අපි. හා 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 හා. එතකොට මේ ඒ කියන්නේ අම්මගේ වැඩ අම්මා ඔක්කොම කරගන්නවද? ඒ කියන්නේ ඔව් අම්මගේ වැඩ තනියෙන් කරගෙන. යා නාන කරන ඒවා කරනවා. කන්නේ බොන්නේ තනියෙන්. බෙහෙත් ටික මතක් කරලා දෙන්න ඕනේ. උයන පියුම් ටික තමයි කරන්න තියෙන්නේ. වයස කීයද මහත්තයා අම්මා? වයස 85යි. හා හා. එතකොට හරි මේ පුළුවන් මහත්තයා මම අවුලක් නැහැ. මේ ආ එතකොට වයස කීයක වගේ ලේඩි කෙනෙක්ද බලන්න? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. වයසේ ප්‍රශ්නයක් නෑ. මේ වැඩ කරගෙන ගෙදර දේවල් කරගෙන මේ ඉන්න පුළුවන් කෙනෙක්. අපිට මේ එහෙම ප්‍රශ්නයක් නෑ. සැලරි කීයකට වගේද බලන්න? ඒක තමයි ඕගොල්ලන්ගෙන් තමයි ඒක අහන්න ඕනේ අපි. සාමාන්‍යයෙන් 50 තමයි මහත්තයා අඩුම හොඳ නිරෝගී කෙනෙක් ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඒ මාසෙකට 50ක් ඔව් දවස් 3ක වගේ නිවාඩුවක් එක්ක 50ක් වගේ. දවස් 3ක නිවාඩුවට කවුරු හරි එවනවද? එහෙමනම් අමාරුයි. අමාරුයි මහත්තයා දවස් 3කට දවස් 3ක නිවාඩුවක් කියන්නේ මාසෙටම. මාව මාස එක දෙකකට දිගට ගන්නවා දවස් 3 එහෙමද? ඔව් මාස දෙකකට වගේ යනවනම් දවස් 6ක් වගේ. එහෙමද? නෑ අර නෑ අඩුවම යන තරමට තමයි හොඳ. ඒතකොට මේ මොකද මේ කාලෙදි බලා ගන්න මොකක් හරි කරගන්න බෑ අපිට. ඔව් මේ 50ක් එතකොට එයාගේ වැඩ කටයුතු කොහොමද? එයාගේ මොකද්ද රෝල් එක? එතකොට අපිට උයන පිහන ටික නේද මහත්තයා කරගන්නේ? උයන පියන ටිකයි. එතකොට එයා කුස්සිය මස් කරගෙන ඒ ටික කරනවානේ. ගෙවල් මොනවා හරි අස් කරන්න තියෙනවනේ ඒව මම කරලා දෙනවා. හරි? ඔයාලට තේරෙනවනේ වයසක අයින්ගේ ගොඩක් ගෙවල් වලට ආම තේරෙවා එනවනේ මුලින්ම. මේ අස් කරගෙන යන ගමන් තියෙන්නේ. ඒව ප්‍රශ්නයක් නෑ. මුල් අස් කෙරිල්ල මම ඒව කරගෙන දෙන්නම්. ඒ ඊට කියන්නේ පස්සේ මහත්තයා මේ අලුත් ගෙදරකට වගේ ගිහිල්ලාද? නෑ අලුත් ගෙදර නෙමෙයි. බිල්ඩිමක් තියෙන්නේ. අලුත් නෙමෙයි. ඉතින් අම්මලා දන්නවනේ මේ බඩු අයින් කරන්නේ නෑනේ ඒ කට්ටිය. හා හා ඉතින් හා. මේ ගේ ක්ලට වෙලා තියෙන අර බඩු පිරලා තියෙන්නේ. ඉතින් ඒ අතරේදී මම මොනවා හරි කබස් ටිකක් එහෙම හදයි. ඒ වගේ දේවල් ටිකක් තියෙයි. මේ මොකද මොකද අක්කලත් හිටියේ ගෙදර. දැන් අක්කලා මේ ගිහිල්ලා ඉන්නේ අනිත් ගෙදරට ඒගොල්ලන්ගේ. ඊට පස්සේ මම පල්ලෑ රූම්ස් දෙකක් ඔෆිස් එකට කරනවා. ඒතර ඒක වෙන් කර ගන්නවා. ඒකේ කිසි බාධාවක් නැහැ. ඔය ගෙදර කාවත් කොයි මොහොතකත් වැඩි වෙන්නේ නැහැ. බලා ගන්න තියෙන්නේ අම්මා විතරයි. හා හා හා. හරි? ඒකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ 50 වසන්ත ඕකේ නේද? පණක තමයි ඒක තමයි ඔයගොල්ලන්ගේ බෙස්ට් රේට් එකනේ. ටිකක් ඉතින් මහත්තයා දැන් ඔය වගේ ගාණක් නැතුව අද කාලේ ඉතින් කෙනෙක් කාලේ ඉන්න ඉන්නත් බෑ. ඕක මට තේරෙනවා කියන එක. ඔව්. ටිකක් වැඩක් එතකොට ඕගොල්ලන්ගේ මේ කොහේ මේ වයස කීයද කියලා ඇහුවේ. ඒක තමයි එතන තාම ගැටලුවක් තියෙනවද ඔයාලට කාවත් දාන්නේ කියලා. මෙහෙමයි මහත්තයා දැන් අපේ සර්විස් එක නම් සම්පූර්ණ WhatsApp group එකක් කරා තමයි යන්නේ. ඒකට ඒ මහත්තයා ජොයින් වුණාට පස්සේ අපේ ආයතනයේ එන හැම ප්‍රොෆයිල් එකම බලන්න පුළුවන්. මහත්තයාගේ ෆෝන් නම්බර එක කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. ඔය කියන්නේ ඔයගොල්ලෝ channel එකද තියෙන WhatsApp එකේ? ඒක announcement group එකක් මහත්තයාගේ ෆෝන් නම්බර්ස් මොකුත් පේන්නේ. මහත්තයා මේ නම්බර එකේ WhatsApp ඉන්නවද? ඔව් මේකේ ඉන්නේ මගේ නම්බර් එකේ. මම දැන් දාන්නම් මහත්තයා link එක. මහත්තයා හරි join ඕකේ. වෙන්න. හරි? හරි වසන්ත ඕකේ.